good morning හැමෝටම අද සැප්තැම්බර් 24 වෙනි බදාදා. එතකොට මම ඊයේ කුරුවිට ගියා. බත්තර මුල්ලෙන් දෙන්නෙක් අරගෙන තමයි ගියේ. මේ අර මං ගමනින් යන මේ පර්සනල් හයර්ස් එකක් තියෙනවානේ. ඒ ටිකින් එකක්. එතකොට ඒගොල්ලොන්ට කුරුවිට යන්න ඕනේ කියලා කිව්වා. අපි ටිකක් උදෙන්ම ගියා. ගිහිල්ලා එතන වැඩ ටික කරලා අපි ආපහු එනකොට ටිකක් රැ වුණා. මේ ඒක නිසා අත්‍තරම මේ වීඩියෝ එකක් ගන්න බැරි වුණා. එතකොට අද මම උදේ 7ට විතර තමයි අද චුට්ටක් පරක් වෙලා නැගිටින්නේ. නැගිටලා වොෂ් එකක් දාගෙන කරගෙන 7:00 විතර ඉඳන් ඇප් එක ඔන් එකේ තිබුණා. ඊට පස්සේ මට පළවෙනි හයර් එක වැදුනේ 8යි කාලට විතර. 8යි කාලත් පහුවෙලා 8:20ට 8:00ට විතර. ඒක තමයි මේ හයර් එක පික්මී එකේ එකක්. Uber එකේ නම් හයර් වදින්නෙම නැහැ. ඇත්තම නෑ හයර් එකක්. මේකත් ලොකු හයර් එකක් නෙමෙයි. මං පෙළ 1000 ගණක පොඩි හයර් එකක් මේකත්. ඒක නිසා මේ දවස්වල ගොඩක් හයර්ස් අඩුයි. ඒයි කියලා හිතා ගන්න බෑ. කියන්නේ පික්මී එකේ Uber එකෙත් සෑහෙන්නම අඩුයි. හරි කියන්නේ නැත්නම් තරමට ඊයේ මල්ලිත් දුවලා තිබ්බේ රුපියල් 4000 ගණක්. දැන් මම මේ ස්ටේපල් ස්ට්‍රීට් වල එතකොට ඕක තමයි දැනට විස්තරේ. බලමු අද දවසත් කොහොමද ගෙවෙන්නේ කියලා. හායි කොහොමද ඔයාලට? මම දැන් ඉන්නේ බත්තර මුල්ලේ. බත්තර මුල්ලට මෙන්න මේ Uber එකේ පොඩි හයර් එකක් වැදුනා 1228ක. දවසට Uber එකේ වැදිච්ච පළවෙනි හයර් එක. ඒ වගේම මම මේ කියන්න හැදුවේ පික්මී එකේ අලුතින් ඉන්ටර්ෆේස් එකක් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ ප්‍රීවියස් ඇප් එකේ ඉන්ටර්ෆේස් එකට සම්පූර්ණයෙන්ම වෙනස්. අපිට ඩිරෙක්ෂනල් හයර්ස් එන්නේ මෙන්න මෙතනින්. තමන්ට ඕන ඩිරෙක්ෂන් එක දාගන්න තියෙන්නේ මෙතනින්. එතකොට ජොබ් බෝඩ් එකත් සෑහෙන වෙනස් කරලා තියෙනවා. මේ මෙතන ජොබ් බෝඩ් එක තියෙනවා. ජොබ් බෝඩ් එකේ අප්කමින් කියනවා ලයිව් කියලා එකක් තියෙනවා. එතකොට මෙන්න මේ අප්කමින් කියන එකේ තියෙන හයර්ස් පිකප් ටයිම් එකට පැයකට කලින් මෙන්න මෙතන ලයිව් කියන එකට වැටෙනවා. දැන් මේ මෙතන ලයිව් කියන එකට එකක් වැටලා තියෙනවා. ඕකන්දර. මේක තියෙන්නේ 11:10ට. යූනියන් ප්ලේස් වලට. මේක කාඩ් හයර් එකක්. මේ මෙතන කාඩ් කියලා පෙන්නනවා. කාඩ් හයර් එකක් 2 ස්ටොප් එකක් තියෙනවා. එතකොට හැබැයි වාහනේ කැටගරි එක පෙන්වන්නේ මේ හයර් එක ඇක්සෙප්ට් කරාට පස්සේ. අන් එහෙම දෙයක් තියෙනවා. ඒ කියන්නේ මේක මිනි කා හයර් එකක්ද සෙඩාන් හයර් එකක්ද කියලා බලන්න වෙන්නේ නැහැ. එතකොට මම මේක බැලුවොත් ඉතින් මෙන්න මේ බෑග් එකක් වගේ එකක් එන්නේ. මං හිතන්නේ මේක කෝපරේට් හයර් එකක්. මේ කාඩ් හයර්ස්. මෙන්න මේක කෑෂ් එකක්. සල්ලි කොලයක මාක් එකක් තියෙනවා පේනවනේ. ඒක කෑෂ්. උදේ තිබ්බා රෙන්ටල් එකක්. ඒ රෙන්ටල් එක වැටෙද්දි මේ උඩින් කොයින් හරි වැටුණා රෙන්ටල් කියලා. මෙහින් එයාපෝට් මුකුත් තියෙනවා. එයාපෝට් එක තියෙනවා 25 වෙනිදා 4යි කාලට බ්‍රහස්පතින්දා. ඒ ඔක්කොම වැටෙන්නේ හයර් එක පිකප් ටයිම් එකට පැයකට කලින් තමයි ලයිව් වැටෙන්නේ. මෙන්න මේ ලයිව් වැටුණාට පස්සේ මෙතනින් තමයි අපිට හය එක බයි කරන්න පුළුවන්. ඒ නිසා නිකන් හරි මට ආපස්සට යන්න හයර් එකක් තිබ්බේ නැත්තම් මම මෙන්න මේ හයර් එක ගන්නවා. අරගද්දි බලමු කොහොමද ඇප් එක කොහොම මේ වැඩ කරන්නේ කියලා. 4:24 වෙලාව මේ ඉන්නේ ටාජ් එක හරියේ සිප් එකක් ගන්න වදිනවා ලෝට
බයිපාස් රෝඩ් එකේ මේ වෙලාවට ඔය පැත්තට යන්න බෑ ට්‍රැෆික් එක වැඩි. මම සාමාන්‍යයෙන් මෙතනින් මේ හයර් එක කැන්සල් කරන්නේ නැහැ. ගොඩක් වෙලට කැන්සල් කරන්නේ එයාට ඇවිල්ලා හැමම යන්න දෙනවා. එimhe කරද්දී අර අපි රිජෙක්ට් කරන ප්‍රමාණය අඩු වෙනවා. වෙන කෙනෙක්ට හයර් එක වදිනවනේ. අපි රිජෙක්ට් කරන ප්‍රමාණය අඩු වෙලා යනවා. මේ පික්මී එකේ අලුතෙන් හයර් එකක් ගත්තට පස්සේ මේ ඉන්ටර්ෆේස් එක සම්පූර්ණයෙන් වෙනස් කරලා තියෙනවා. ඒකේ වැටෙනවා දැන් කාද කොහොමද කින්දවන්ද කියලා අර ලස්සනට පේනවා. මේ එතකොට ඉන්ටර්ෆේස් එක සම්පූර්ණයෙන් චේන්ජ් වෙලා තියෙනවා. මේ මෙතන මේ සිම් කියලා. දැන් මෙතන අපි කෝල් කරන්න ඕන නම් ඊට පස්සේ ඒක පෙන්නනවා බලමු ඩීටේල්ස් එනවා. කැන්සල් කරන්න වෙනවා. වෙනස් විදිහකට තියෙන්නේ. ටිකක් ඉන්ටර්ෆේස් එක ඉස්සරට වඩා නම් ලස්සනයි. බලමු. මේ අලුත් පික්මී ඇප් ඉන්ටර්ෆේස් එක. එතකොට මම මේ හයර් එකක් අරගෙන තියෙන on the way pickup කියලා. එයාගේ නම වැටලා තියෙන්නේ SIM කියලා. එතකොට මේ විදිහ තමයි අර ඉස්සර වගේ නෙමෙයි. මොකද්ද කා කැටගරි එක මොකද්ද කැටගරි එකකින් ගත්තේ කියලා අපිට පෙන්නනවා. එතකොට මෙතනින් කෝල් බටන් එක තියෙනවා. එතකොට ඇප් එක ටිකක් හැබැයි ස්ලෝ. මෙතනත් මොකද්ද තියෙනවා outgoing task කියලා. මෙතනින් online offline දා ගන්න පුළුවන් අපිට. හයර් එකේ ඉන්නකොට. මෙතනින් දැම්මට පස්සේ තමයි දැන් ඇප් එකෙන්ම තමයි මේක නැවිගේට් වෙන්නේ. ඒ කියන්නේ Google Map එක through නෙමෙයි කෙලින්ම Pickme app එකෙන්ම තමයි navigate වෙන්නේ අපිට යන්න ඕන අතන. ඒ කියන්නේ ඒක චුට්ටි අලුත් දෙයක්. ඉස්සර ඒක කම්බයින් වෙනවනේ Google Map එකට. දැන් එහෙම නෑ. දැන් කෙලින්ම ඒක navigate වෙනවා navigate වෙන්නේ Pickme app එක throughමයි. මම පාරෙන් අනිත් පැත්තට දාගන්න වෙනවා. එතකොට මේ අරගෙන තියෙන හයර් එක කෝපරේට් හයර් එකක් කියලා කිව්වා. මේ ඔන්නෝම ඇප් එක නැවිගේට් වෙනවා. ඉතින් ඒකත් අලුත් දෙයක්. බලමු කොහොමද කියලා. ඉස්සර වගේ ඇප් එකේ අපිට මැනුවල් I'm arrived කියලා දාන්න දෙයක් නැහැ. මේ අලුත් Pickme app එකේ මෙතන කෙලින්ම වැටෙනවා arrive at pickup point කියලා. එතකොට අපි මැනුවල් දාන්න දෙයක් නැහැ. කස්ටමර්ට ඔටෝමැටිකලි මේ නොටිෆිකේෂන් එක යනවා. දැන් මේක ස්වයිප් කරන්න තියෙන ඉස්සර ස්ටාර්ට් කාදී මේ ප්‍රෙස් කරන්න තියෙන. දැන් මේකේ තියෙන ස්වයිප් එකක් දෙන්න. මේක කෝපරේට් හයර් එකක් නිසා මම දැම්මම මේ ස්ටාර්ට් කරන්නේ නැහැ. මොකද කස්ටමර් එයිද නැද්ද කියලා මම දන්නේ නැහනේ. කොහොමද මම කස්ටමර්ට කතා කරාට පස්සේ කිව්වා යාළුවා දේවල් පැත්තට යන්න ඕනේ කියලා. බලමු. සම්පූර්ණයෙන් වෙනස් කතන්දරයක් තියෙන්නේ ඇප් එකේ. හැබැයි මේකේ මේ මැප් එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද මැප් එකේ අපිට හරවන්න ඕන දැන් අපි ස්ක්‍රීන් එක දිහා බලාගෙන යන්න ඕනේ. Google Map එකේදී අපි එහෙම දෙයක් කරන්න නෑ. අර Google Assist දැම්මට පස්සේ එයා එක කියනවනේ අපිට කොතනින්ද ටර්න් කරන්න ඕනේ කොහොමද මේ නංගන් ටික හරවන්න ඕන නැත්නම් දැන් මේකෙදී අපි මැප් එක ස්ක්‍රීන් එක දිහා බලාගෙනම යන්න ඕනේ. එතන චූටි ගැටලුවක් තියෙනවා. කස්ටමර් ඉන්නවා. මම යනකොටම කස්ටමර් ඉන්නවා. මේ බලමු අපි කොහොමද කියලා. මම ඇප් එක ස්ටාර්ට් කරනවා.
ඊට පස්සේ මේ හයරක ඉවර වෙනදාදී මෙතන ස්වයිප් කරන්න ආයෙනවා. ඒ ස්වයිප් කරාට පස්සේ ඉවර වෙනවා. මට ඒක වීඩියෝ එකක් ගන්න බැරි නම් මොකද ඒක කෝපරේට් හයර එකක්. ඒක ස්වයිප් කරපු ගමන් කෙලින්ම මේ ගියා හයර එකේ රෙන් එන්ඩ් වුණා. කෑෂ් හයර එකක් නම් මට වීඩියෝ එකක් ගන්න තිබ්බා. ඒ හයර එකේ කොහොමද ඒක බලන්න view details ගියාට පස්සේ මෙන්න මේ හයර එක. ඉතින් නන් කෑෂ් එකක් කෙලින් මෙතෙන්ට එනවා. අර කලින් තිබ්බට වඩා ඉන්ටර්ෆේස් එක ටෝටලි වෙනස්. හැබැයි එකම දේ Google Map එක වෙනුවට දැන් ඒගොල්ලොන්ගේ පික්නී එකේ මැප් එකක් තමයි තියෙන්නේ. ඒකෙදි මම දන්නේ සෙටින්ග්ස් වලින් කොහොමද කරගන්නේ කියලා. ඒක චුට්ටක් බලලා කොහොමද කියලා ඉස්සරහට ඒකට වෙනම වීඩියෝ එකක් මම අරගෙන එන්නම්. අද දවසට අද වෙලාව දැන් රෑ 8:48යි. එතකොට පික්මී එකේ අද දවසට earning එක තියෙනවා අද දවසට earning එක තියෙනවා 2414ක් පික්මී එකේ. එතකොට Uber එකේ තියෙනවා 2703ක්. මේ ඔක්කොටම මට ගියේ 2703. එතන කිලෝමීටර් 40 ගාණක්. මේ ඔක්කොටම මට ගියේ කිලෝමීටර් 30ක් වගේ ගාණක්. 30ක් 35ක් වගේ ප්‍රමාණයක්. මම චුට්ටක් මගේ පර්සනල් වැඩ වලට මම චුට්ටක් කිලෝමීටර් ගියා. එතකොට ඒකත් එක්ක බලනකොට සාමාන්‍යයෙන් කිලෝමීටර් 35ක් 40ක් 40කට කිට් වෙන ගාණක් තමයි තියෙන්නේ. එතකොට කිලෝමීටර් එකට රුපියල් 100ක් වගේ වැටලා තියෙනවා මේ විදිහට දුවනකොට. වැඩ ගොඩාක් අඩු කාලයක්. ඕක තමයි අද දවසේ විස්තරේ. බලමු හෙට කොහොමද කියලා. අපි ප්‍රාර්ථනා කරනවා හෙට දවස මීට වඩා සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියලා. හැමෝටම good night. හෙට හම්බ වෙනකම් පරිස්සමෙන් ඉන්න.